ජීවිතය ගොඩනගා ගන්න දෙන පළවෙනි උපදේශය තමයි මොනම හේතුවකටවත් අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න එපා. අධ්‍යාපනය තුලින් තමයි අපිට උඩට යන්න පියාපත් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මගේ පළවෙනි අවවාදය මොනම හේතුවකටවත් අධ්‍යාපනය O level වලදීවත් A level වලදීවත් ඉන් පසුවවත් රැකියාවක් නිසාවත් දිලිඳු බව නිසාවත් මොනවත් හේතුවකින් අධ්‍යාපනය නම් කඩාකප්පල් කරගන්න එපා. ජීවිතේ උඩට ගන්න නම් ජීවිතේ සැපවත් කරගන්න නම් මේ අධ්‍යාපනය කියන එක එහෙම නැත්නම් ඉගෙනීම කියන එක මොන ප්‍රශ්න තිබුණත් ඉදිරියට අරගෙන යන්න ඕනේ. මම පුංචි කාලේ ඉගෙනගත්ත කවියක් මතක් වුණා. සමහර වෙලාවට මේ වගේ කවි මේ වගේ උපදේශ අද සමාජ ළමයි දන්නෙත් නැහැ. ඒගොල්ලන්ට දැනගන්න ඕනෙත් නැහැ. ෆෝන් එකක එහෙම නැත්නම් ඩිවයිස් එකක හිර වෙලා ඔහේ කාලය ගත කරනවා නන්නත්තර වෙලා මේ වගේ උපදේශ ගැන හිතන්නේ නැහැ. මම පුංචි කාලේ කියවපු ඉගෙනගත්තු මේ කවිය සමහර විට ඔයා අහලා ඇති. නමුත් හිතට ගත්තේ නැහැ. තමන් ඒ අනුව ක්‍රියාත්මක වෙන්න හිතුවේ නැහැ. බලන්න මේ කවිය. අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා වල්කොල්ල බිම අතුට නිදි නොලැබ දුක් තකා කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා. මේ කවිය තුල ගම්ම්‍ය වෙන්නේ මේ කවිය තුල කියන්නේ ශ්‍රී ලංකාව එහෙම නැත්නම් අපේ රටේ වගේ මිනිස්සුන්ගේ දුප්පත් ජීවිතයත් ඒ දුප්පත්කමෙන් මිදෙන්න නම් අධ්‍යාපනය ලබන්න ඕන බවත් ඒ අධ්‍යාපනයේ කඩාකප්පල් නොකරගෙන මොන බාධා ආවත් ඉදිරියට අරගෙන යන්න ඕන කියන කාරණේ. නැවතත් මේ කවිය විග්‍රහ කරගත්තොත් අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා කියලා කියන්නේ අල්ලට සිඟා කනවා කියන්නේ නන්දගෙන් මාමගෙන් ඉල්ල ගන්න වෙන්න පුළුවන්. පුංචිගෙන් ආච්චිගෙන් ඉල්ල ගන්න වෙන්න පුළුවන්. දන්න කියන මිනිස්සෙකුගෙන් ඉල්ල ගන්න පුළුවන්. පොත්පත් ගන්න, ඇඳුම් පැළඳුම් ගන්න, අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගන්න අපි කාගෙන් ඉල්ලගෙන හරි මේ ගේම ගහන්න ඕනේ. රස නැති කැවිලි කකා ඛණ්ඩ බඩට රස නොවෙන්න පුළුවන්. ෆස්ට් ඉයර් එක තුල විශ්වවිද්‍යාලේ අනන්ත අප්‍රමාණ බඩගින්නේ හිටියා. අනන්ත අප්‍රමාණ නීරස කෑම බීම කෑවා. අනන්ත අප්‍රමාණ බෙදා හදාගෙන තියෙන දෙයක් කාලා බඩගින්න ඉඳලා තියෙනවා. රස නැති කැවිලි කකා ඛණ්ඩ බොණ්ඩ හරියට තිබුණේ මට උසස් පෙළ කරන කාලේ වගේම විශ්වවිද්‍යාලෙත් බොහෝ කාලයක් තුල. වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා කියලා කියන්නේ අපිට හරියට නිදා ගන්න තැනක් නැති වෙන්න පුළුවන්, ගෙයක් දොරක් නැති වෙන්න පුළුවන්, බෝඩින් කාමරයක වෙන්න පුළුවන්, හොස්ටල් ජීවිතයක වෙන්න පුළුවන්, දුර්වල ගෙදරක වෙන්න පුළුවන්. ඒ කොතන වුණත් වල්කොළ බිම අතුට නිදි නොලැබ සමහරලාට පැය එකමාරක් දෙකක් නිදාගෙන එහෙම නැත්නම් වැඩි කාලයක් අවදියෙන් ඉඳලා පැය භාගයක් නිදාගෙන පාඩම් කරපු කාල මට මතක් වෙනවා. උසස් පෙළ කරන කාලේ මොන විදිහෙන් හරි විශ්වවිද්‍යාලයට යනවා කියන අරමුණින්. ඉතින් ඒ වගේ නිදි නොලැබ දුක් තකා පුදුමාකාර දුකක් වේදනාවක් විඳවලා තියෙනවා. නිින්ද හරියට ගන්නේ නැතුව නිදි නොලැබ දුක් විඳලා තියෙනවා. මේ තත්වයට එන්න මේක රෝසමල් යහනාවක රෝසමල් මාවතක ආපු ගමනක් නන් නෙමෙයි. කල්ගිය රෙදි වැරලි ඇඳ දැලිකුණෙන් වකා මම කලින් සඳහන් කළා වගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ විශේෂයෙන්ම ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් මේ අවුරුදු 4 තුළ අඳින්න හරියට ඇඳුම් තිබුණේ නැහැ. දැන් ඔයාලට වගේ ෆැෂන් කරන්න මුදල් හදල් තිබුණේ නැහැ. ටී-ෂර්ට් එකක් දෙකක් කලිසමක් එකක් දෙකක් බෙදා හදාගෙන අනුන්ගේ සපත්තු දෙකක් දාගෙන සමහරට රබර් සෙරපු දෙකක් දාගෙන බොහොම දුකසේ තමයි අධ්‍යාපනය කරේ. හැබැයි ඛණ්ඩ නැතත් නිදා ගන්න නැතත් අඳින්න නැතත් බෙහෙත් හරියට තිබුණ නැතත් එක දෙයක් හරියට කරා. ඒ තමයි මගේ අධ්‍යාපන ජීවිතයට මොනම බාධාවකින්වත් අපමණ රේණුවකවත් හානියක් වෙන්නට මම ඉඩ තිබ්බේ නැහැ. ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා මම මේ පද 4 අකුරට ක්‍රියාත්මක කළා. ඇල්මෙන් අකුරු නැත්තම් ඊතා වමනාවෙන් අධ්‍යාපන කටයුතු කළා. මගේ ඉදිරි වැඩ තකා විශ්වවිද්‍යාලයේ ගේට්ටුවෙන් 4 වෙනි අවුරුද්ද ඉවර වෙලා උපාධිය අරගෙන ෆුට් සයිකලයක්වත් නැතුව ආපු මම අද ඊටාම හොඳ තැනක ඉන්නවා. ඊටාම හොඳින් කටයුතු කරනවා. අද වෙනකොට මම මේ එක්සත් රාජධානිය වගේම නැත්නම් එංගලන්තය වගේ දියුණු රටකට ඇවිල්ලා මේ දියුණු සමාජය ඇසුරු කරමින් මගේ ජීවිතේ ගොඩාක් ඉහළට ගෙනල්ලා තියෙනවා. මම මේ මම ගැන කියන පම්පෝරිය නෙමේ. මට අවශ්‍යයි මගේ මාතෘ භූමියේ, මගේ රටේ, මගේ
මිනිස්සුන්ගේ දරුවන් ඔබ එහෙම නැත්නම් මේ තරුණ පරපුර මේ යන රැල්ලෙන් මිදිලා තමන් ගැන හිතලා අනාගතය ගැන හිතලා තමන්ගේ අනාගත පරපුර ගැන හිතලා අර නැතිබැරිකම් අගහිකකම් සියල්ල පසකලා නිදහස් අධ්‍යාපනයේ ඔස්සේ ගේම ගහලා ජීවිතේ සාර්ථක කරගන්නවට. ඒ නිසා මම මේ පළවෙනි උපදේශයෙන් ඔයගොල්ලන්ට ලබා දෙන්නේ කවදාවත් මොනම හේතුවක් නිසාවත් හේතු හදාගෙන අධ්‍යාපනයේ කඩාකප්පල් කරගන්න එපා. මුදල් නැත්තම් part time job කරපල්ලා. මුදල් නැත්තම් අනුන්ගෙන් හිඟා කාපල්ලා. මුදල් නැත්තම් ඇඹුල් කෙහෙල්කණක් හරි පෙට්ටියක් උඩ තියාගෙන විකුණපල්ලා. ගුටුකොළ මුගුණු යන කඩලා මිටි බඳලා විකුණලා හරි කීයක් හරි හොයාගනින්න. කොහොම හරි මේ නොමිලේ ලබා දෙන අධ්‍යාපනයේම නිරත වෙයලා අම්මා තාත්තා දුක් විඳින නිසා නංගි මල්ලිට උගන්වන්න තියෙන නිසා ඒගොල්ලන්ට උදව් කරන්න බැරි නිසා අර හේතුව නිසා මේ හේතුව නිසා මේ ලෝකේ තියෙන කිසිම හේතුවක් හේතු කරගෙන අධ්‍යාපනය නම් කඩාකප්පල් කරගන්න එපා. අපි තරුණ තරුණියන්ට ජීවිතේ ගොඩනගා ගන්න කියලා දෙන තවත් සුපිරි සාකච්ඡාවකින් නැවත හමු වෙමු. එතෙක් හිතාගන්න මම මගේ අධ්‍යාපන කටයුතු අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්නවාමයි කියලා.